කවදා හරි ලෝකේ අමුතුම භයානකම විනෝදම උත්සවවලට යන්න හිතලා තියෙනවද? අද අපි බලන්න යන්නේ ලෝකයේ අමුතුම ඉවෙන්ට් පහක් ගැන. කඳුගලේ චීස් සටන, ලෝ විශාලතම තක්කාලි සටන, අතිශයින් භක්තිමත් දෙමළ උත්සවය, ජලයේ වර්ෂාවෙන් අලුත් අවුරුදු සම්මන් උත්සවය සහ ළමයි මත පැන ගන්නා භයානක සම්ප්‍රදාය. සොයා බලමු ලෝකයේ මේ අමුසිදුවීම් ඔබේ හිතට ඇදහින හැකි වගේම ධර්ම භයංකරද කියලා. අංක 1. ලෝකයේ භයානකම චීස් තරඟය. ඔබට හිතෙනවද චීස් එකක් හඹ යන එකක් ජීවිතයට අනුතුරුදායක වෙයි කියලා? හැබැයි එංගලන්තයේ කූපර් හිල් චීස් රෝලින් ඇන් වේක් කියන උත්සවය නම් ඒක සත්‍යයක්. මේ පැවැත්වෙන්නේ ග්ලූකේස් නගරය අසල තියෙන කන්දක. මෙම උත්සවයේදී කරන්නේ මොකද්ද කියලා හිතන්නවත් අමාරුයි. කිලෝ 3-4 අතර බර තියෙන ඩබල් ග්ලුස්ටර් චීස් රෝදයක් කන්දේ උඩින් පහළට තල්ලු කරනවා. ඒ චීස් එක පැයකට කිලෝමීටර් 100කටත් වැඩි වේගයෙන් පහළට ගලා යනවා. ඒකේ පස්සේ තරඟකරුවන් 200ක් යාර දිග කන්දක් දිගේ සිරස් අතර පහළට දිව යනවා. හැබැයි දිව යනවා කියේ එක වචනයට විතරයි. ඇත්තටම වෙන්නේ ඔක්කොම පෙරලෙමින් ගැටෙමින් පහළට වැටෙන එක. මේක අනතුරු කොච්චරද? මේකේ කන්දේ බෑවුම හරිම තදයි. බොහෝ දෙනාට වලලු කර බිඳීම්, මැණික් කටු, විස්ථාපනේ, කරපටි තුවාල වගේ දේවල් වෙනවා. පහළ රබ්දි කීඩකින් ඉන්නවා. ඒ අය අල්ලා ගන්නන් විදිහට තරඟකරුවන් අල්ලා තුවාල අඩු කරගන්න උත්සාහ කරනවා. ජයග්‍රහණය මොකද්ද? පහළට ඉක්මනින් ළඟා වෙලා අවසන් රේඛාව පහු කරන පුද්ගලයා ඒ චීස් රෝදය දිනා ගන්නවා. ඔව්, ජීවිතේ පාවිච්චි කරලා දිනා ගන්න චීස් එක. ඉතිහාසය. මේ සියවස් ගණනක් පැරි සම්ප්‍රදායක් 2010 දී ආරක්ෂක හේතු නිසා නිලව අවලංගු කළා. හැබැයි මිනිසුන් අතර උනා නැහැ. අදත් මේක නිල නොවන උත්සවයක් විදියට වාර්ෂිකව පැවැත්වෙනවා. ලෝකෙ පුරා මිනිස්සු මේකට සහභාගී වෙනවා. ඔබට මේ වගේ කන්දක් දිගේ චීස් එකක් හඹා යන්න හිතේද? කමෙන්ට් කරන්න. අංක 2. ලෝකයේ විශාලතම තක්කාලි සටන. ඔබ හිතන්නවත් පුළුවන්ද සම්පූර්ණයෙන් නගරයක් රතු පාටට හැරෙන්න පුළුවන් කියලා? මේක තමයි ස්පාඤ්ඤයේ පැවැත්වෙන ලා ටොමේටිනා. ලෝකයේ විශාලතම ආහාර සටන. කොහෙද මේක තියෙන්නේ? ස්පාඤ්ඤයේ බුනොල් නගරයේ. එය වැලෙන්සියා නගරයට ආසන්නයි. මේ පැවැත්වෙන්නේ හැම අවුරුද්දකම අගෝස්තු මාසයේ අවසාන බදාදා. එදාට මේ නගරයට ලෝකේ පුරා ඉන්න මිනිස්සු රතු වෙලා නගරේ පුරා ඉන්න මිනිස්සු රතු වෙලා ඉන්නවා. මේකෙන් වෙන්නේ පැයක් පුරා දහස් ගණන් මිනිස්සු එකිනෙකට ටොන් ගණනක් එදුණු තක්කාලි විසි කරනවා පටන් ගන්නවා. ඒක හරියට රතු වැසි වගේ. වීදි පුරා තක්කාලි සෝස් වගේ. මිනිස්සු ලිස්සලා වැටෙනවා, hina වෙමින් සටන් කරනවා. ඒත් ඒක සම්පූර්ණයෙන්ම විනෝදය වෙනුවෙන්. මේ පටන් ගත්තේ මේ වෙලා තියෙන්නේ 1945 අවුරුද්දේ. හැබැයි ඒක හරියටම කොහොම පටන් ගත්තද කියන එක අදත් විවාදයට ලක් වෙනවා. අද මේක ලෝකයේ පුරාම ජනප්‍රිය සංචාරක උත්සවයක්. මේකේ තියෙන නීති නිකන් හිතෙන තරම් අහඹු දෙයක් නෙමෙයි. සහභාගී වෙන ටිකට් එකක් ගන්න ඕන. ආරක්ෂාවට දැඩි නීති තියෙනවා. උදාහරණයක් ලෙස තක්කාලි විසි කිරීමට කලින් ඒවා පොඩි කරලා විසි කරන්න කියලා නීතියක් තියෙනවා. ඔබට මේ වගේ තක්කාලි සටනකට යන්න හිතේද? හිතෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. අංක 3. ශරීරයට විදගෙන කරන අතිශයින්ම භක්තිමත් උත්සවය. ඔබට හිතෙනවා දෙවියෙක් වෙනුවෙන් තමන්ගේම ශරීරය විද ගන්න. මේක තමයි තයිපුසම්. දෙමළ හින්දු ජනතාවගේ අතිශයින්ම බලවත් ආධ්‍යාත්මික උත්සවයක්. මේ උත්සවයට සම්බන්ධ දෙවියෝ මේ කැපවෙන යුද්ධයේ සහ ජයග්‍රහණයේ දෙවියෝ වන මුරුගන්ට පුරාණ කතාවන අනුව පාර්වතී දේවිය මුරුගන්ට වේල් කියන හෙල්ලය දුන්නා. නපුරු යක්ෂයෙකු වූ සුරපදපත්මන් පරාජය කරන්න. මෙම උත්සවය නියෝජනය කරන්නේ නපුරට එරෙහිව යහපත ජයග්‍රහණය කිරීමටය. මෙම උත්සවයේ බොහෝ මැතිමතුන් දිගු නිරාහාරයක් රකිනවා, බාරේටු කරනවා, දෙවියන්ට කුරුදන්දා පළ කරනවා. කාවඩි ආට්ටම් කියන චාරිත්‍රයේදී කහ හෝ තැඹිලි පැහැයෙන් සැරසුරු බැතුමුණු කාවඩි කියන
විහුන් උසලාගෙන පෙරහැට යනවා. සමහරු ශරීරයේ කූරු කොකු හෙල්ල වගේ දේවල් වලින් විඳ ගන්නවා. ඒ වේදනාවට වඩා පවිත්‍ර වීම සහ පව්කමාව සංකේත කරන භක්ති ක්‍රියාවක්. මේ වැඩිපුරම ජනප්‍රිය වන්නේ ලෝකේ බොහෝ රටවල සමරනවා. විශේෂයෙන්ම මැලේසියාවේ බටු කේව්ස්, කවුලා ලුම්පුර් අසල සහ සිංගප්පූරේ මෙම දින කිහිපෙදී ලක්ෂ ගණන් බැතිමුතුන් එකතු වෙනවා. මේ සමරන්නේ දෙමළ මාසයේ තායි පුර 15වක දින. එය ජනවාරි මැද පෙබරවාරි මැද අතර. ඔබට මෙවැනි අතිශයින්ම බත්තිමත් උත්සවයකට සහභාගී වෙන්න හිතෙයිද? මේක භයංකරද නැත්නම් ආධ්‍යාත්මික බලයද? කමෙන්ට් එකකින් ඔබේ අදහස කියන්න. අංක 4. ජලය වර්ෂාවෙන් සමන් අලුත් අවුරුද්ද. ඔබට හිතෙනවද නව අවුරුද්දක් යලි ආරම්භ කරන විදිය ජල බිඳමින් සැමරිය හැකියි කියලා? මේක තමයි සොක්‍රාන්. තායිලන්තයේ අලුත් අවුරුද්ද සමරන විශේෂ උත්සවයක්. මේ පැවැත්වෙන්නේ තායිලන්තයේ අගනුවර බැංකොක් නගරයේ 2026 අප්‍රේල් 13 සිට 15 දක්වා ලෝකයේම ජලය සහ සිනහසින් පිරුණු වෙනවා. සොක්‍රාන් යනු තායි අලුත් අවුරුද්ද. ජනතාව ජලය එක්ක සෙල්ලම් කරමින් අවාසනාවන් සෝදා හැරීමේ සංකේතවත් ක්‍රියාවක් කරනවා. නවාරම්භය සුද්ධිය සහ සමෘද්ධිය පිළිගැනීමේ අරමුණි. යමක් ඉවසීම, ජල විසිකිරීම සහ සුබ පැතුම් කිරීම වැනි සම්ප්‍රදායන් සමග උත්සවයේ විශේෂත්වයේ ජනතාව එකිනෙකට ජලය විසිකරමින් පාටි එකක් කරනවා වගේ. මෝටර් රථ, වතුර ටැංකි, වතුර බබළු ඔක්කොම මේ උත්සවයේ සොක්‍රාන් වෝටර්ස් 12 හැපි තායි නිව් ඉයර් කියලා හඳුන්වනවා. ඔබට මේ වගේ ජල සෙල්ලම් සමරන අවුරුද්දකට යන්න හිතනවද කියලා යන්න හිතනවනම් කමෙන්ට් එකක් කරන්න. අංක 5. ලදරුවන් මත පැන ගන්නා භයානක සම්ප්‍රදාය. ඔබට හිතෙනවද වීදියේ ඉඳලා පිරිමි ළමයි මතට පැන ගන්නවා කියලා? මේක තමයි ඉස්පාඤ්ඤයේ පැවැත්වෙන එල් කොලෝචෝ අතිශයින්ම විශිෂ්ට 17 වන සියවසේ ආරම්භ වූ සම්ප්‍රදායක්. මේ පැවැත්වෙන්නේ කැස්ට්‍රිලෝ ද මූකියා ගම්මානයේ. ඒක බර්ගර්ස් අසල අවුරුදු 400කට වැඩි ඉතිහාසයක් තියෙනවා. 1620 සිට මෙහි වැදගත්කම නපුරට එරෙහි යහපත ජයග්‍රහණය කිරීමය. යක්ෂයන්. මේ යක්ෂයන් වෙස් මුහුණු කහ ඇඳුම් රතු ඇඳුම් වීදි හරහා දිව යනවා. ගම්වැසියන් ලුහු බඳිමින් සහ කස පහර දෙමින් ගම්වැසියන් පස්සේ ලුහු බඳිනවා. මහත් උත්සවයේ පැනීම පසුගිය මාස 12 තුළ උපත ලැබූ දරුවන් මෙට්ට මත තබා යක්ෂයා ඒ මත පැන ගොස් ළමයින්ට මුල් පාපයෙන් පවිත්‍ර වීම, නපුරෙන් ආරක්ෂාව සහ යහපත් සෞඛ්‍ය සැපයීමේ සංකේතයක් සමය කරනවා. මේ නිමාව පැනීමෙන් පසු ළමයින්ට ආශිර්වාදයක් ලබා දෙනවා. රෝස පෙති පිහිනනවා. සම්ප්‍රදායෙන් නපුරට එරෙහි යහපත ජයග්‍රහණය කරයි. මේ සංවිධානය කරන්නේ මෙම සැන්ටිසිමෝ ස්ක්‍රැමේටෝ වයි මිනේර්වා බ්‍රදර්හුඩ් එකෙන්. ඒ ගම්මානයේ ජනතාව අතර අතිශයින්ම ජනප්‍රිය උත්සවයක්. ඔබට මේ භයානක ආධ්‍යාත්මික උත්සවයක් සහභාගී වෙන්න හිතෙනවද? ඔබේ අදහස කමෙන්ට් කරන්න. අංක 6. ලෝකයේ භයානකම ගොන්දාවනය. ඔබ හිතලා තිබුණේද ගොන්වරුන් විසි වෙන වීදියේ ඇවිත් මිනිසුන්ට පසුපස පයින් දැම්මොත් මිනිස්සු ජීවිතේ අවදානමට මුහුණ දෙනවා කියලා? මේක තමයි ඉස්පාඤ්ඤයේ සන් ෆෙමින් ෆෙස්ටිවල් ලෝක ප්‍රසිද්ධ දින 9ක උත්සවයක්. මේ පැවැත්වෙන්නේ පැම්ප්ලෝනා නගරයේ. මෙහිදී ජූලි 6 සිට 14 දක්වා නගරයේ සංගීතය, ගිනිකෙලි සහ විවිධ සාම්ප්‍රදායික උත්සව ක්‍රියාකාරකම් වලින් පිරී යනවා. ජූලි 7 ඉඳන් 14 දක්වා උදේ 8ට ගොනු 6 දෙනෙක් පරණ නගර වේදිය හරහා දිව යනවා. සහභාගී වන්න රතු බෙල් සහිත සුදු පැහැයෙන් සැරසී සිටිනවා. අමුත්තන්ට ඇන්ඩලා ලින් ඕවර්බෝඩ් මෙය ජූලි 6 දින චුප්පිනාසෝ රොකට්
වීමේ උත්සවය ආරම්භ කරයි. ජූලි 14 වන දින මධ්‍යම රාත්‍රියේ ප්‍රොප් ඩෙමි ගායනයෙන් අවසන් වෙනවා. මේ සංස්කෘතිය කොප්පසා ඩි ගිගන්ටස් වයි කැබන් සුඩෝස් යෝධ චරිත පෙරහැර සම්ප්‍රදායික ජන සංගීතය ලා පැම්පලෝස්නා පිත්තල සංගීත කණ්ඩායම. මෙහි ආරක්ෂාව සහ භයානක බව මෙම උත්සවය ඉතා භයානකයි. සිදුරු කිරීම හෝ පාගා දැමීම තුවාල සහ මරණ සිදුවිය හැකිය. සත්ව අයිතිවාසිකම් කණ්ඩායම නිතර ගොන්දාවනට විරෝධය පළ කරති. හොඳම අත්දැකීම් සඳහා මාස කිහිපයකට පෙර නවාතැන් සුරක්ෂිත කරලා වීදිවල සහ ප්ලාසා ඩෙල් කැස්ටිලෝහි උත්සවයක් අධි ශක්තිමත් වාතාවරණයක අත්විඳිනවා. ඔබට මේ වගේ අන්ඩනයිලින් පම්පින් උත්සවයකට යන්න හිතෙනවාද? ඔබේ අදහස් කමෙන්ට් කරන්න. ඔයාට මේ වගේ අමුතු භයානක විනෝද උත්සව වලට සහභාගී වෙන්න හිතෙනවද? කමෙන්ට් කරන්න. ඔයාගේ අදහස කියන්න. තවත් ලෝකයේ අමුතු සිදුවීම් බලන්න අමුතු ලෝකයේ channel එක subscribe කරන්න. මගේ වීඩියෝ ඔබ ළඟටම ගෙන්න ගන්න බෙල් එක ක්ලික් කරන්න. අමතක කරන්න එපා. Thank you.